මම ප්‍රියන්ත හේරත් තුරගමු දරුවන් පනවෙන් ජාතික සංවිධානයේ අපි අද අල්ලස් කොමිසමට ආවා උසස් පෙළ දරුවන්ගේ උසස් පෙළ විභාගය මාස 3ක් අඩුවෙන් විභාග දෙපාර්තමේන්තුව තීරණය කළා තියෙනවා. මේකට අපි මෙතෙන්ට එන්න ඉස්සෙල්ලා විභාග කොමසාරිස්ට අධ්‍යාපන ලේකම්ට මානවිකම් කොමිෂන් එකට ඇතුළු සියලු දේවල් ඒ කියන්නේ අවසාන බැරිම තැන දෙමාපියෝ ගිහිල්ලා මේ දේවල් ගැන පොලුත් කියවනවා. හැබැයි අධ්‍යාපන අමාත්‍යාංශවත් විභාග දෙපාර්තමේන්තුව මේක තුට්ටුවට ගණන් ගන්න. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තියෙනවා පැහැදිලිව මානවිකම් කොමිෂන් එක මේ පැමිණිල්ල බාර අරගෙන අධ්‍යාපන අමාත්‍යාංශනුයි විභාග දෙපාර්තමේන්තුවේ කරුණු අහලා තියෙනවා. මේ වෙනකන් කරුණු ඉදිරිපත් කළා නැහැ මේ ගිය සතියේ ගිහිල්ලා අපි ආවේ. ඒ අය කියන්නේ මෙහෙන් ඉදිරිපත් කරන ඊළඟ පියවර ගන්න බැහැ කියලා. හැබැයි ළමයින්ගේ අධ්‍යාපන කටයුත්තේ දිනෙන් දින ලඟ වෙනවා. අපට සැකයක් තියෙනවා මෙච්චර ප්‍රශ්න තියෙද්දී දීක්කා ප්‍රශ්නය ආවා, විදුලි ප්‍රශ්නයක් ආවා. ඊට අමතරව දරුවන්ගේ මේ බැජ් එකේ 2026 බැජ් එකේ දරුවන්ට දවස් 50ක් අහිමි වෙනවා ළඟම පාසල කියලා ප්‍රොජෙක්ට් එකක් ගෙනාලා. ඒ කියන්නේ අධ්‍යයන කටයුතු මේ කරේ වෙන දේවල්. ඒතකොට ඒ අධ්‍යාපන විෂයට අයිති වෙන්නේම නැහැ. ඒතකොට මාස 6කට වැඩි කාලයක් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වෙලා තියෙනවා. එතකොට මේගොල්ලෝ තර්කයක් ගේනවා අධ්‍යාපන අමාත්‍යාංශය අනිත් බැජ් එක බැජ් එකකට විතරක් හින්දා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙන්නේ නැහැ කියලා. හැබැයි රැකියාව වෙනද පොළට තා අනිකුත් තැන් වලට ගියාම මේ බැජ් එක විතරක් නෙමෙයි අනිත් බැජස් එක තර්ක කරන්නේ. ඒතකොට පැහැදිලිවම දරුවන්ට වෙනස්කොට සලකලා තියෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තියෙනවා. ඊට අමතරව අපිට දැන් සමාජ මාධ්‍ය වලත් සැරසරන අපිත් ඔයාලා බලනකොට පොඩි සැකයක් ආවා. විභාග කොමසාරිස් ජෙනරාල්ටයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමාටයි වක්‍ර අල්ලසක් එනවද කියලා පුද්ගලික විශ්වවිද්‍යාල. මොකද මේ කාලය පන්නලා මාස 3 පැන්නුවොත් මෙයාලට පුද්ගලික විශ්වවිද්‍යාල වල ළමයි දෙන්න පුළුවන් කමක් නැතු යනවා. ඉතින් ඉහළ මට්ටමේ ගනුදෙනුවක් යනවාද කියන සැකයක් අපිට තියෙනවා. සමාජ මාධ්‍ය වල සැරසරපු සැකය දුරු කරගන්න අපි අල්ලස් කමිෂනරට අද පැමිණිල්ලක් කරා මේ දෙන්න සම්බන්ධව මේගොල්ලන්ට තියෙන ගනුදෙනු සම්බන්ධව පැහැදිලි විමර්ශනයක් කරා.